Hi, welcome to my channel. එන්නකෝ අද රසම රස සැරම සැර චිකන් ඩෙවල් එකක් හදන්න. මේ තියෙන්නේ චිකන් ඩෙවල් එක හදාගන්න ඕන කරන දේවල්. රටලුණුත් මම රවුමට ලොකුවට කපා ගන්නවා. තක්කාලි රවුම් හැඩයට ලොකුවට කපා ගන්නවා. මේ තියෙන දේවල් තමයි ඕන කරන්නේ. මුලින්ම චිකන් ටික පොඩි පොඩි කෑලි වලට කපලා හොඳට සෝද ගන්නවා. ඔයාලට කැමති ගානට මේක කපා ගන්න පුළුවන්. මම පොඩියටම කපා ගන්නවා. දැන් මේ සෝදගත්ත චිකන් ටිකට වතුර ටිකක් දාලා ලුණු කුඩුයි කහ කුඩුයි ටිකක් දාලා තැම්බෙන්න තියා ගන්නවා. මේ තියෙන්නේ තැම්බුණ චිකන් ටික. දැන් මේ චිකන් ටික බැද ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම චිකන් ටික බෙදලා අරගන්නවා. දැන් අපි ඒ චිකන් ටික බෙදගත්ත තෙල් ටිකටම සුදු ලුණු ටික දාලා වියලි මිරිසුත් දාලා තෙම්පරාදු හදාගමු. වියලි මිරිස් දැම්මට පස්සේ රම්පේ කරපිංචා ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ කරාවු නැටි කුරුඳු වෙනසාල් ටිකක් දාගන්නවා. මේ ටික බැදුනට පස්සේ ලොකුවට කපාගත්ත රටලුණු ටිකක් දාගන්නවා. රටලුණු ටිකක් දාලා තක්කාලි ටිකක් මේකට දාලා මේ ටික ඔක්කොම කලවම් කරලා ටික වෙලාවක් තෙලෙන් තැම්බෙන්න තියාගන්නවා. තෙලෙන් තැම්බුණාට පස්සේ බැදගත්ත චිකන් කෑලි ටික මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි කෑලි මිරිසුයි දාලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම සීනි මේස හැන්දක් වගේ දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මම සෝයා සෝස් ටිකක් දාගන්නවා. සෝයා සෝස් ටිකක් දාලා මේ ටික ආයෙත් කලවම් කරලා ටික වෙලාවක් තෙලින් තෙම්පරාදු වෙන්න තියාගන්නවා. ඊට පස්සේ ඩෙවල් එක බාන කිට්ටුවට සෝස් ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්නවා. මේ චිකන් ඩෙවල් එකට මාළු මිරිසුත් දාගත්තාම තවත් රසයි. මං ගාව මාළු මිරිස් තිබුණේ නැති නිසා මම වියලි මිරිස් දාගත්තා. ටිකක් සැර වෙන්න ඕනේ නිසා. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස සැර චිකන් ඩෙවල් එක. ඉතින් ඔයාලත් හදන්න මෙහෙමද බලන්නකෝ. එහෙනම් මගේ YouTube channel එකත් subscribe කරන්න. මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.